මේ ශැගියා කෝබම් බන්ටුවා උඹත් එක්ක ආවේ නැද්ද බං? මිනිහා කොහෙන්ද බං? උදේ පහන්තරම අන්න ඉස්පිරිතාලේ එක්කන් ගියා. ඒ මොකෝ ඒ? ඔකට එදා වගේ කිරිපණුව මරුවත් එදිලක් දන්නේ නෑ. නෑ බං. අද උදේම මම බන්ටුවලා ගෙදර ගියානේ. මිනිහා ඉන්නවා අඹ කඩ මේ ගල් ගහ. ඊටසේ මම කිව්වා ඉතින් පුළුවන් නම් අඹ ගෙඩියක් කඩලා පෙන්නපන් කියලා ගලක් ගහලා. මිනිහා ගහපු ගල අර දෙඹර වදයකට වැදුණා කියපන්කෝ. ඊට පස්සේ උන්ට කැවිසිලා අම්මට සිරි වෙනවෑ. මේ පස්සෙන් පැන්නුවා. මම ශනික අර උන්ගේ මාළු ටැංගියට පැන්නා. මට සිරි. පස්සේ බැලින්න මේ බන්ටුවගේ පස්සේ පැත්තේ නිල්ලෙන්න විදලා ගියහන්කෝ අර දෙබරු ටික. ඔව් යකෝ. අවත් මම නූලෙන් බේරුනේ. මේ බන්ටුව කොහොම හරි ඉස්පිරිතාලේ එක්කන් ගියා බං දෙඹරු විදලා හෙනට පොක නිකන් පපඩමක් වගේ වෙලා. අඩෝ සිරාවටම ඇටි අන්තන් වයින් බේරුණා. මේ අරුට අමාරුවක් නැද්ද බං? අමාරු කෙසියකට ඔක ආයේ මාසයක්වත් යනකම් පුටුවක නැහින්ද ගන්න වෙන්නේ නැහැ බං ඔකට. ආයේ පුටුවක නැහින්ද ගන්න වෙන්නේ නැහැ වඩ. අටෝ අන්න කියනකොටම බන්ටු එනවා බං. අඩෝ බන්ටු ඔබ බෙහෙත් ගෙනවද බං? බෙහෙත් ගැන නම් කතා කරලා වැඩක් නැහැ බං. උදේ පාන්දර ඉස්පිරිතාලේ එක්කන් ගියා. කියාට පස්සේ පස්සත් භාගේ මලකඩ කාලා කියලා දෙඹරු විද්දට පස්සේ මලකඩ කාලාලු. ඊට පස්සේ මම බෙහෙත් විද්ද 10 පොලකට විතර. අම්මෝ දැන් නම් ඉඳ ගන්නවා තියා හිතන්නවත් බෑ බම්. අඩෝ පස්සත් භාගේ මලකඩ කාලාලුද බං? උඹේ යකඩ වලින් දන්නේ පස්සත් භාගේ හැදිලා තියෙන්නේ. අනේ මන්ද මං අදමයි ඇහුවේ මේ දෙඹරු විද්දහම් පස්සත් භාගේ මලකඩ කනවා කියලා. අනේ මන්ද බං ඒකනේ බං. අපේ බන්ටු අර මර්දන් කඩවලද කොහෙද මන් දන්නේ ඔය යකඩියා කියලා එකෙක් හිටියේ. මිනිහාගේ තුරින් නෑද කෙනෙක් එනවත් දන්නේ නෑ. අඩෝ උඹලා නම් එන පාප මිත්‍රයෝ බං. යාළුවෙක්ට කරදරයක් වුණාම උඹලා hina වෙනවද කියහන්කෝ. පාප මිත්‍රයෝ බං උඹලා නම් ආශ්‍රය කරන්නවත් අටින්නේ නෑ. ගොබ්බේයෝ. හරි බං විහිළුවක් කරේ අය ඔක ගණන් ගන්න දෙයක් ඈ. මේ මොකද කියන්නේ ඔය අමතකෙන්වත් එක්කම ඇසිලින් ආච්චිලගේ වත්තර පැල්ල කුරුම්බයක්වත් කඩපොද? ඕයි උඹට පිස්සුද බං සුද්දා? මතකනේ ගිය පාරත් හොරෙන් කුරුම්බ කඩන්න ගිහිල්ලා මටනේ පරිප්පුව සෙට්ටුනේ. රෙද්ද මම ගහට නැගලා කුරුම්බ කඩ ඇසිලින් ආච්චි ආවා. උඹලා දෙන්න ෂේප් එක කැපිලා ගියා. මට තමයි පරිප්පුව සෙට්ටුනේ. යකෝ ගහෙන් බහින්න දුන්නේ නැහැ. ඇසිලින් ආච්චි ලාර කොස්සක් කැඩෙනකන් නෙළුවා බං. මට ඉඳ ගන්න බැරුණා දවස් දෙක තුනක් යනකම්. උඹලා නම් මාර යාළුවෝ බං. මම නම් ජීවිතේට එන්නේ නැහැ උඹලත් එක්ක නම් ආය යන්නේ නැහැ. රෙද්ද මොනා කරන්නද බං ඉතින්? එතනින් හිටියනම් ඉතින් ඇසිලින් ආච්චි අපිටත් නෙලනෝනේ. අනේ නිකන් ඵලයන් බයි යන්න ගොබ්බයා. හරි මේ ගහන්කෝ මම එහෙනම් මේ පාර ගහේ නගින්නම්. උඹලා දෙන්න පල්ලෙහින් දාලා. එහෙනම් අවුලක් නැහැ ඉතින් උඹ නැගපන් එහෙනම්. අපි මේ බලාගෙන ඉන්නම් ඇසිලින් ආච්චිනවද කියලා. උඹ ගහේ නැගපන්කෝ මේ පාරේ නම්. එහෙනම් යමන් කුරුම්බයක් පොණ්ඩ සෙනග යම. ඔව් යම. හෙලෝ යාළුවනේ. ඔයාලා මගේ channel එක subscribe කරේ නැත්නම් දැන් මම subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න. තව දෙයක් තියෙනවා. ඔයාලා like එකක් දැම්මේ නැත්නම් දැන් මම like එකක් දාලා අපේ channel එකට පුංචි support එකක් දෙන්න. මේ ඇසිලින් ආච්චි ගෙදර ඉන්නවද දන්නේ නැහැ නේ බං. ඕකි ගෙදර තමයි බං ඉන්නේ. මෙලහාගලත් අර සුදු සීයත් එක්ක උකුළු මුකුළු කර ඇති බං ඉස්සරහට වෙලා. අපි ටික ෂේප් එකේ මේ ශනික කඩාගමු. මේ පැත්තට වෙන්නේ නැති බං. මම පොඩ්ඩක් බලන්න ඉන්නම් මේ පැත්ත. මායි සුද්දයි දෙන්න බලන්න ඉන්න. උඹ ශනික නැගලා කඩපන්කෝ. ඔව් බා කායි දෙකක් නෑ. සුදු සීයත් එක්ක මල් කඩ ඉන්නේ දැන් නම්. හරියනම් මේ මම නගිනවා. උඹලා දෙන්න පොඩ්ඩක් බලන්න ඉඳපන් ඈ. ඒ කියන්නේ එනවා වගේ දැක්කොත් ශනික කියපන් මම බහින්න. හරි බං. උඹ දන්නවනේ බණ්ඩුවා කියන්නේ කවුද කියලා. ඔත්තු නම් ඔත්තු ආයේ විසිල් නම් විසිල්. ඊසි ගේම් මා අවුරුදු 21ක පළපුරුද්දක් තියෙන යකෝ. මට ඔත්තු දීලා උඹ නැගපන්කෝ. අනේ මේ උඹයි මායි දන්න ඔත්තු එකන් ඉඳපන් බණ්ඩුවා. හරි ඒවෙන් වැඩ නැහැ. ශනික ඇසිලින් ආච්චි එන්න කලින් නැගපන් බං. හරි හිටා නගින්න. ගාට වැඳලාම නගින්න ඕනේ. අම්මට සිරි මේක නම් තියෙනවා කුරුම්බ ගෙඩි 10ක් විතර. පඩ පැලනකම් බොන්න පුළුවන් අද නම් ඈ. ඔයි සැගියෝ නැගපන් ශනික ඇසිලින් ගෑණි එන්න කලින්. හරි හිටපන් මේ නගිනවා. උඹ කියන විදිහට එහෙම නගින්න බෑ. මම මේ පොල්වලල්ලක්වත් නැතුව නගින්නේ. මොන පොල්වලලද බං නැගපන්. අම්මට සිරි වෙනම මේ තියන්නේ කො සුපිරි টොප් කුරුම්බ ටිකක්. අම්මට සිරි වෙනවා. අන්න අරුන් ටික අපේ ආච්චිගේ වත්තෙන් පොල් කඩනව නේද? නෑ කුරුම්බ කඩන්නේ මු. හිටපන් ආච්චිට අල්ලලා දෙන්න. යඩෝ බලට කොහෙන් ආපු හයියක්ද ගියාංගෝ අපේ ආච්චිගේ වත්තෙන් පොල් කඩන්න. අයියෝ බං සිස්. මොකක් හරි වැදගත් වැඩක් කර ඉද්දි මේ සෙවලේ එනවනේ ඉතින් කොහෙන් හරි පාත් වෙනවනේ. ඒකනේ බං.
ධනපාලයා මේ උඹට වෙන වැඩක් ඇත්තෙම නැද්ද බං? අනුන්ගේ රෙද්දෝල් හොයන්නේ. අඩෝ මේක මේ අපේ ආච්චිගේ වත්ත හරිද? උඹලට වැඩක් නැහැ කොහෙත්ම මේ අපේ ආච්චිගේ වත්තෙන් කුරුම්බ කඩන්න. මොකද අනාගතයේ මේවා මට තමයි යකෝ ඔක්කොම ලියවෙන්නේ. ඒ කියන්නේ දැනුත් මගේ තමයි මේවා. දැන් මම ඵලයල්ලා මෙතින් නම් මං ආච්චිට කියනව නැත්තම් උඹ ඒකෙන් දෙන්නේ එහෙනම්. මේ අරක කියලා දානව නැත්තම් ඈ. උඹ වැඩි දඟලගෙන ආවොත් අරක කියලා දානවා ඈ. උඹේ මල්ෂානි අක්කා ඉන්නවනේ. මල්ෂානි අක්කට කියනවා විස්තර ඔක්කොම ඈ. කියලා කොරයි මට. උඹ මොනවා කියන්නද දෙකෝ මගේ මල්ෂානි අක්කට. හරිද? මොනවත් කියලා අහුවෙන්න එපා. දෙන්නේ දත්තෙන්ද බඩට යන්න බලාගනින්. ඒකත් එහෙමද? උඹට මතකද එදා පන්තියේ හැමතැනම රීලා අපේ රේවති ඩීජකෙන් කන පැලෙන්න කෑවම ඈවා උඹ කැමතිද ඔක මල්ෂානි අක්කේ කනේ තියනවට? අඩෝ සුද්දා මං කියන තැනකට වදින්නම් බං. ඕක නම් කියන්න එපා බං මල්ෂානි අක්කට. මගේ නම්බුව ඉවරයි බං. නම්බුව බම්බුව වෙයි බං. අඩෝ කියන්න එපා බං. ඕයි අටේ ධනපාලයා උඹටද බං එදා එතකොට පන්තියේ රෙවුනේ ඈවා? ඔව් බන්ටු උඹ එදා ඉස්කෝලේ ආවේ නෑනේ යකෝ. මේක පන්තියේ රීලා හැමතැනම ඊට පස්සේ ජැම්පෝ බෝතල් 5ක් විතර ගෙනාව බං ගඳ යවන්න පන්තියේ. අඩෝ පව් බං මිනිහා මල්ෂානයක් අය කනේ තිබ්බනම් කොහොමනේ මේක? අඩෝ මගේ අතින් වරදක් වුණා නම් සමාව යම්මචන්. මාහට සමාව දියන්. මං කිසිම දෙයක් කියන්නේ මං ආච්චිට කියන්නෙත් නෑ. අඩෝ අපි සාමදානව වැඩේ කරමුමා. උඹලා කියන්නේ නැත්තම් මමත් කියන්නේ නෑ බං. අඩෝ අපි සාමදානව වැඩේ කරමු. අන්න එහෙම වරෙන් හරිද? ධනපාල මේ උඹ නම් දැන් ආයේ වැඩි සද්ද දාන්න නම් එන්න එපා අපිට ඈ. හරි දන්නවනේ ඉතින් උඹේ විස්තර ඔක්කොම ඉතින් අපි ගාව තියෙනවා. කෙලින්ම ඉතින් උදේට පත්‍රේ දැම්මා වගේ තියෙයි මල්ෂානි අක්කයි කනේ. හරිද? මේ උඹලා කඩන කුරුම්බ වලින් මටත් ගෙඩියක් දෙයක් දියන්කෝ. ඈවා දෙනව නේද? හරි දෙන්නම් උඹට. අන්න අරු තනියම බොනවා බං කුරුම්බා. අඩෝ අපිටත් දාහම් බං සැගියා. අපිටත් දාපන්. අයියෝ කතාවෙන් කතාව ඒකත් අමතකුණානේ බං. මූ යකෝ පොලොස් කොට්ටෝරියකගේ ෂේප් එකේ මේ පිහියක් තිනේ ගහගෙන ගියේ ඒකයි. බලහන්කෝ ගෙඩි 3ක් විතර බීලා බං මූ තනියම ගොබ්බයා. ඔව් බං මටත් අමතකුණානේ. මේක ඒක තමයි පිහියක් තිනේ ගහගෙන ෂේප් එකේ ගියේ. අඩෝ ගස් ලැබුව මේ අපිටත් දාපන්. උඹ විතරක් බීලා හරියන්නේ නැහැ කුරුම්බා. අපිටත් දාපන්. හරි හිටපන් මේ ගෙඩි තියෙන්න බං ඇති වෙන්න. දැන් ගෙඩියක් දෙයක් දාන්නම්ද? සැගියෝ මටත් ගෙඩියක් දාපන් ඈ. අම්මට ධනපාලයා උඹ කොයි වෙලාවද බං ආවේ? මේ දැන් ජුණ්ඩක් කියලා බං ඇවිල්ලා. මටත් ගෙඩියක් දෙයක් දාපන් ඈ. හරි හිටන් දාන්න. යටින් අයින් ඈ. ඔන්න ගෙඩියක් දාන්න හදන්නේ. ආය පස්සේ නම් කියන්න එපා ඉතින් සඳ බොද වුණා කියලා. හරිද? හරි දාපන් අපි අයින් වෙලා ඉන්නේ. බලහන් ඒ ගෙඩිය හොඳයිද කියලා. අම්මට සිරි මේක වාසි බං මේක වාසි. තව දාපන් චෙනික් කඩපන්. ඉතින් ආ චින්න කලි. ඔන්න එහෙනම් තව ගෙඩියක් දානවා අල්ලගනින්. හරි දාපන්. මේ මං ওই ගෙඩිය වෙනවල්ලකින් කැඩුවේ. ওই ගෙඩිය හොඳයිද ගියහන්කො කුරුම්බදෝක? ඔව් බං ඒක හොඳයි. ඒක අවුලක් නෑ වාසි ඈ ගෙඩිය සුපිරි. එහෙනම් ඒ වල්ලේ ඉතුරු ගෙඩියක් කඩනවා මොන් ඈ. හරි කඩපන් ශනික. අඩේ බන්ටුවා ওই ගෙඩිය මට දියන්කෝ. දැන් කඩන ගෙඩිය උඹ ගනි. අඩෝ මට තිබහයි බං. බන්ටුවා අඩෝ දීපන්කෝ බං. අනේ මේ උඹ නිකන් මේ මගුලක් කතා කරන්නේ නැතුව දැන් කඩන ගෙඩිය උඹ ගනින්. හරිද? මට එපා දැන් කඩන ගෙඩිය. මම මේක බොනවා. නිකන් ඉඳපන්. උඹට දෙන්න බෑ. බොන්නම් දැන් කඩනෙක් ගනි. අඩෝ මේ උඹක දුන්න නැත්තම් මං කෙලගිල්ලනවා හොඳේ ඈ. කෙලගිල්ලම ඈ. හරිද? කෙලගිල්ලොත් ඉතින් දන්නවනේ. උඹට ඉතින් පුක්මන්තල් ඉඩක් තමයි හැදෙන්නේ. ආයි කෙලින්ම පුක්මන්තල් ඉඩේ තමයි උඹට හැදෙන්නේ. හරිද? මොකද්ද බං පුක්මන්තල් ඉඩේ කියන්නේ? ඈ බං සුද්දා උඹ දන්නවද කියහන්කෝ මූ මොකද්ද මේ කියන්නේ කියලා? අනේ මන්ද බං මම නම් නම හැව්වෙත් අදමයි. ඉඳා ගනි. නැත්තම් මේ මගේ පස්සත් භාගේ නැති වෙලා මෙයයි. උදේ ඉඳලා පස්සත් භාගේට අපල. හිතුනොත් බෝධි පූජාවක් දෙනවා පස්සත් භාගේට මම. අඩෝ thank you බං බන්ටුවා. උඹ නම් හදවතේ ඉන්නේ ඈ හදවතේ ඉන්නේ. හරි මේ හැමදාම නම් ඉතින් ඔහම හම්බෙන්නේ නෑ හරිය. මගේ පස්සත් භාගේ හින්දා තමයි උඹට ඔක හම්බුනේ. ඒක තේරුම් ගනි. හරි බං. ශැකියෝ මේ ශෙනික තව ගෙඩියක් දාපන් බං මට රෙද්ද. මේ මගේ ගෙඩිය මෙන්න මේ ධනපාලේ ඉල්ලගත්ත කියන්කෝ ගොබ්බයා. ශෙනික මට එකක් දාන්න තව එකක්. හරි හිටන් දාන්නම්මා. මොනවා? අර මගෝඩිය තුන් දෙනා නේද මේ ආයෙමත් ඇවිල්ලා තියෙන්නේ? හිටපන්කෝ දෙන්න අල්ලගෙන මුන්ට. නෑ ගහන්න ඕනේ නෑ.
පොකට පෙට්‍රල් ටිකක් දාලා ගිනි කුරක් ගහන්න ඕනේ. අද දෙන්නම්කෝ වැඩි හිටපන්කෝ. ඒයි මේ පැත්ත හරිය. අම්මට සිරි වෙනවා. ආච්චි නේද? ආච්චි මම නම් මේ මුකුත් කරේ නෑ ආච්චි. මුන් තුන් දෙනා තමයි මගේ බෙල්ලට අර ඉනේ ගහගෙන ඉන්න පිහිය තියලා මට කිව්වා ආච්චිට කියන්න එපා කියලා. අනේ ආච්චි මට සමාවෙන්න මං හිතලා කරේ නෑ. අරුම් බෙල්ලට පිහිය තිබ්බ හින්දා තමයි ආච්චි මම මෙහෙම කරේ. මං කිසිම දෙයක් දන්නේ නෑ ආච්චි මට ගහන්න එපෝ. ඒකත් එහෙමද? හරි. උඹ ගැන මම පස්සේ බලා ගන්නම්. දැන් මගේ දෑහැට පේන තුන ඵලයන් යන්න මෙතනින්. ඵලයන් යන්න. හරි ආච්චි ගහන්න නම් එපෝ මම යන්නම්. එහෙනම් දුවපන් ඉතින් කෑ ගහන්න තු මෙතන. ඔයි ගෙඩිය දාපන්කෝ බං ශනික. අපිට තිබහයි බං. ගොඩක් තිබහයි වගේ ළමයින්ට. අප්පට සිරි වෙනවා. ඇසිලින් ආච්චි නේද? ඈයකෝ මුන් එක වත්තක ගෙඩියක්වත් තියාගන්න බෑ. මුන්ගේ මහය උණුයි පොඩි උණුයි ඔක්කොම අල්ලලා බැඳලා පුකට පෙට්‍රල් ටිකක් දාලා ගිනි කුරක් ගහන්න ඕනේ. රෙද්ද? අනේ ආච්චි කියන තැනකට වදින්න කියන ඕන දෙයක් කරන්නම් ගහන්න නම් එපා ආච්චි ගහන්න නම් එපෝ. නෑ. අද නම් ගහන්නේ නෑ පුතෝ. අද නම් ගහන්නේ නෑ. කෙලින්ම ওই පොල් ගහේම වැඳලා මගේ අර පෙට්‍රෝල් බෝතලයක් තියෙනවා. ඒක පුකවල තුනටම වක් කරලා ගිනි කුරක් ගහනවා. ගිනි කුරක් ගැහුවේ නැත්තම් පුතේ මගේ නම ඇතිලින් නෙමෙයි ඈ. ඇතිලින් නෙමෙයි මගේ නම. ඔන්න බන්ටු අල්ලගෙන ගෙඩියක් දානවා. බුදු අම්බෝ හුට්ටප්පරයි මේ මොකද්ද මේ උනේ? පොල් ගෙඩිය වැටුණා නේ ඔලුවටට. අඩේ අප්පා දැන් මොකද කරන්නේ? මේකට 100ක් නැද්ද කොහෙද? මොකද යකෝ බන්ටෝනේ කෑ ගැහුවේ. කිරිපණුවෙක්වත් කෑවක් දන්නේ නැහැ මේකගේ කෑ ගහන්නේ මෙච්චර. අප්පටදී මන් දාපු කුරුම්බ ගෙඩිය නේ මේකගේ ඔලුවට පප්පලාවිලා තියෙන්නේ. ඒක තමයි ගෙම්බ පොලේ ගහුවාගේ බිමට කෑ ගහගෙන අඳගෙන අම්මට උඩු. ඒ ඇසි යන්න ඇසිලින් ගෑනිත් ඇවිල්ලා. පොල්ලකුත් උස්ස ගෙලවිලා නේ. ඔඩි දැන් මොකද කරන්නේ මම? දැන් මොකද කරන්නේ? ශනික බහ ගන්න ඕනේ. ඒ බන්ටෝ කතා කරපන් බං. ඕයි උඹ මැරිලාද බං? ඒ ශනික නැගිටපන් මේ ශනික නැගිටපන්. මේ ඇසිලින් ආච්චි ඇවිල්ලා ඉන්නේ. ඕයි ශනික නැගිටපන්. හොඳ වැඩේ ඔකට. පත බෑ උනානේ කුරුම්බ ගෙඩියක් කොළු උඩටම. ඈ පොල් බෑ මූණක් වගේ මූණක් තියෙන්නේ. හොඳම වැඩේ ඔකට. මගේ ඔළුව රිදෙනවා. මම කවුද? කවුද තමුසේ මට කතා කරන්නේ? ඕයි ඒ නැගිටපන් බන්ටුවා. ඒ උඹ කතා කරනවනේ. ඒ ශනික නැගිටපන්. මේ ඇසිලින් ආච්චි ඇවිල්ලා ඉන්න බං. ශනික මාරුම් අපි දෙන්න. කවුද බන්ටු කියන්නේ? මම කවුද? තමුසේ කවුද ඕයි? ඈකෝ කවුද බන්ටු කියන්නේ? ඒ සුද්දා මේ ඕකත් එක්ක හුරතල් වෙලා හරියන්නේ නැහැ. ඕක මොනවද දොඩනවද කියලා කවුද දන්නේ? මේ ශනික වරෙන් අපි දෙන්න මාරු වෙමු. හිට මං එන්නම්. මූ ඕන බම්බෝ කරගන්න තයි. පිස්සු කියවනවා. ගෝතයා. ඒයි ඔහම නැතියෝ. උඹලගේ මේ යාළුවෝ එක්කන් යන්නේ නැද්ද? ඈයකෝ ඕකව අපිට නම් එපා. ඔයාම තියාගන්න ඇසිලින් ආච්චේ. ඕක පිස්සු කියවන්නේ. ඔයාලට පිස්සු වෙදෙයි. දුවපන් ශනික ඔන්න ඇසිලින් ආච්චි එනවා. යම. ඒ බන්ටුව මෙතන දාලා ගියොත් අවුලක් නැද්ද බං? ඈ බං. යමන් බං. ඕකනේ මුත් කරන එකක් නැති වෙයි. පොල් ගෙඩියකුත් ඔලුවට පත බෑ වුණානේ. නැත්තම් පුකට පෙට්‍රල් දාලා ගිනි කුරක් ගහනවා කිව්ව බං ඇසිලින් ආච්චි. දුවපන් අන්න අර කියනවා. හරි යමන් එන. පස්සේ බන්ටුව බේර ගන්න බැරියේ. යන ශනිකේ මං අන්න අර කියනවා. හරි හිටපල්ලකෝ. මං අද හෙට මල්ල ගන්න ඔබලව. ඒයි කවුද ඔයා? ඔයා මොකද මෙතන කරන්නේ? මම මොකද මෙතන කරන්නේ? අඩෝ නගෝඩියා. උඹට මොකක් කළාද? අමු කැවිලද අමුෙන් කැවිලද? හිටපන්කෝ. උඹට යන්න දෙන්නේ නැහැ. උඹේ යාළුවෝ ටික අල්ල ගන්නකම් උඹට යන්න දෙන්නේ නැහැ. කවුද මගෝඩියා කියන්නේ අප්පා? කවුද යාළුවෝ කියන්නේ? අනේ මන්ද මට කිසි දෙයක් මතක නෑනේ. අඩා මූගේ මේ පොල් ගෙඩියක් කොළුවට වැටුන් හින්දා මූට මේ මෙලෝදියක් මතක නැද්ද කොහෙද? ඒකත් මරු වැඩේ. මූට කියලා ඔක්කොම වැඩ ටික කරගන්න පුළුවන් ගෙදර. හිටපන්කෝ බලන්න පොඩ්ඩක් අහලා. මේ දරුවෝ ඔයා තමයි අපේ ගෙදර වැඩ කරන එක්කෙනා. යන් ශනිකයන් ගෙදර වැඩ තියෙනවා තව එහෙමම කරන්න. යන්කෝ. එහෙමද? මට මෙලෝදියක් මතක නෑනේ. ඒ කියන්නේ මං ඔයාලා ගෙදර වැඩ කරන එක්කෙනාද? හරි මං ගිහිල්ලා එන ඉක්මනට වැඩ ටික ඉවර කරලා දාන්නම්. යන්කෝ එන. යමු කොල්ල එන ඉක්මනට. යා අපේ ගෙදර යා. මේ යාළුවනේ මට මෙලෝදියක් මතක නෑ කියන්නකෝ. ඔයාලට මේකේ part 2 කොටස ඕනනම් දැම්මම අපිව subscribe කරලා මේ like එකකුත් දාන්න. අනිවාර්යෙන් වීඩියෝ එක හොඳයි නම් comment එකකුත් දාන්න ඕනේ. මෙහෙට වරෙන් කොළුව ශනික.
හරි හරි මේ එනවා.